අයිබෝන් යාළුවනේ ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කරලා ඔයාගේ මුළු ශරීරයම සම පිරිසුදු කරගන්නේ කොහොමද කියලා තමයි ඊට කලින් වීඩියෝ එකෙන් අරන් ආවේ. ඉතින් මම කිව්වා ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කරලා මේ විදිහටම ඔයාගේ හිස කෙස් පිරිසුදු කරගන්නේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකෙන් අරන් එනවා කියලා. ඉතින් ඒ වීඩියෝ එක තමයි මේ අද මම අරන් ආවේ. ඖෂධීය ද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද ඔයාගේ හිස කෙස් මාසයකට සැරයක් හරි පිරිසිදු කරගන්න කියන එක ගැන තමයි කතා කරන්නේ. කුමාරිකාවන් රැජිනියන් ගොඩක් කලාවට ඒගොල්ලන්ගේ රූපලාවන්‍ය රහස් අතර මේ විදිහේ ද්‍රව්‍යයන් භාවිතා කරලා හිස කෙස් පිරිසිදු කර ගැනීමට ඉතාම ඉහළ වටිනාකමක් දීලා තියෙනවා. ඉතින් අපි ගොඩක් කලාවට මේවා භාවිතා කරන්නේ නැති වුණත් මේවා කරන එකෙන් අපිට සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න ලොකු උදව්වක් වෙනවා මේක. ඒ වගේම තව පිරිසුදු කරගත්තේ කොහොමද? ඒ විදිහටම තමයි මේ හිස කෙස් පිරිසුදු කරගන්නෙත්. ඉතින් ඔයාගේ කොණ්ඩේ නිරෝගීව තියාගන්නවා උත්සාහ කරනවා නම් හිසොරි ඇතිවීම වළක්වා ගන්න උත්සාහ කරන කෙනෙක් නම් මෙන්න මේ හිස කෙස් සෝදන එක මාසයකට වතාවක් කරන්න වට නිරෝගීව ලස්සන කෙස් කලම තියාගන්න පුළුවන්. ටිකක් පොඩි මහන්සියක් දරන්න වෙන්න පුළුවන්. හැබැයි මේකෙන් ඔයාලට ලොකු වාසි ගොඩක් ලැබෙනවා. ඒ නිසා උත්සාහ කරලා බලන්න. ඉතින් මම කියන්නම් ඖෂධාවියන් ටික. ඔයාලට මේකට ඕනි වෙනවා නෙල්ලි, වැල්මි, උළුහාල් වගේම දෙහි ගැට. මේ ටික මුට්ටියකට දාලා හොඳට තම්බන්න. තම්බලා නිවෙන්න හැරලා මේ වතුර ටික පෙරා ගන්න. ඊට පස්සේ ඔයා ෂැම්පු කරලා ඔයාගේ හිස කෙස් හොඳට සෝදගෙන ඊට පස්සේ මේ ඖෂධීය වතුර වලින් හිස් කබලයි හිස කෙස් හොඳට සෝදන්න. ඊට පස්සේ පිරිසුදු වතුරෙන් නැවත හිස කෙස් සෝදලා ගන්න. ඒ ඇරෙන්න ඔයා නැවත ෂැම්පු කරන්නේ නැහැ. සාමාන්‍ය වතුරෙන් සෝදන එක විතරයි කරන්නේ. ඒ වගේම තමයි දෙහි වලට හරි නැත්නම් මම මේ සඳහන් කරපු අනිකුත් ද්‍රව්‍යයන් වලට අසාත්මිකතා ඇති වෙන කෙනෙක් නම් ඔබ මේක භාවිතා කරන්න එපා. ඒ ඇරෙන්න අනිත් හැමෝටම මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මාසයකට සැරයක් මේ විදිහට හිස කෙස් සෝද ගන්න. ඒකෙන් ඔයාගේ හිස කෙස් නිරෝගීව ලස්සනට තියාගන්න උදව් වෙනවා. ඒ වගේම තමයි රූපලාවන්‍ය රහස් අතර මේ හිස කෙස් වලට තෙල් සත්කාරයටත් ලොකු තැනක් ලැබිලා තියෙනවා. ඉතින් ඖෂධීය ද්‍රව්‍ය අඩංගු කරලා hair oil එකක් ගෙදරදී හදාගන්න අමාරු නම් ඔයා කරන්න ඕනි හොඳම දේ පිරිසිදු පොල් තෙල් ටිකක් හිඳ ගන්න. ඒක භාවිතා කරන්න. ඒක ඉතාම වටිනවා, ඉතාම වැදගත්. ඉතින් අර මේ පොල් තෙල් ටිකක් හිඳලා අරගෙන ගන්න ඕනි වෙන වෙලාවට ඔයාට පුළුවන් තෙල් ටිකක් අරගෙන රත් කරලා ඒ රත් කරනකොට ඒකට උළුහාල ටිකක් දාලා කරපිංචා කොළ 2-3ක් කපලා දාලා මේක රත් කරගෙන මේ තෙල් ටික ගන්න පුළුවන්. මේක හරිම ලේසි. මේව හදාගන්න එච්චර ලොකු අමාරුවක් නැහැ මේක හදාගන්න. ඕන තරම් වෙළඳපොලේ hair oil වර්ග තියෙනවා. හැබැයි සැර සුවඳ දාලා ඒවා ගොඩක් අහිතකර වෙන්න පුළුවන්. ඉතින් තමන් හදාගන්න පොඩි දේමුත් ඔයාට ලොකු සැනසීමක් දැනෙනවා. ඔයාට ෂුවර් එකක් තියෙනවා. ඔයානේ හදාගත්තේ. ඉතින් උත්සාහ කරන්න ගෙදරදී මේ වගේ පොඩි පොඩි දේවල් කරන්න. ඒක ඔයාට වැදගත්. ඔයා හිතනවා නම් වයසට යනකම් ඔයාගේ ජීවිතයේ අවසාන කාලේ දක්වාම ලස්සනට ඉන්න ඕනි කියලා ඒ වගේ ස්වභාවික සත්කාරයන් වලට යන එක තමයි වඩාම සුදුසු. ඉතින් ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කරලා සත්කාරයන් කරන්න එක ගොඩාක් හොඳයි සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට. හිස කෙස් වලට සුවඳ දුම් අල්ලනවා. ඉතින් මේකත් හරිම වැදගත් සත්කාරයක්. ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් උත්සාහ කරන්න මේ දේවල් කරන්න. ඉතින් මාසයකට වතාවක් සම පිරිසුදු කරගන්න විදිහටම හිස කෙසුත් මේ විදිහටම මේ ඖෂධ ද්‍රව්‍යයන් භාවිතා කරලා හිස කෙස් පිරිසුදු කරගන්න. ඔයාගේ රූ සපුව නිරෝගීව ලස්සනට දීප්තිමත්ව තියාගන්න ගොඩාක් උදව් වෙනවා මේ වගේ ටිප්. ඉතින් මගේ වීඩියෝස් වලට ලයික් කරන, කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තුතියි. ගොඩාක් ආදරේ. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න. හැමෝම ගොඩාක් ලස්සන වේවා. හැමෝටම සුබම වේවා, යහපතක්ම වේවා. හැමෝටම නිරෝගී සුවයම ලැබේවා. සුවපත්ම වේවා. I tell you, I'll tell you, good luck. Bye.